අයිබෝන් අයවැය කාරක සභා අවස්ථාවේ 4 වෙනි දිනය තමයි අද. අද දිනේදී රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයත් කම්කරු අමාත්‍යාංශයත් වැය ශීර්ෂ විවාදයට ගන්න නියමිතයි. ඉතින් මේ අමාත්‍යාංශ දෙකත් විශේෂයෙන්ම වැඩිපුර කතාබහට ලක් වුණු අමාත්‍යාංශ දෙකක්. කම්කරු අමාත්‍යාංශයේදී පඩි වැඩි කිරීම සහ කම්කරුවන් ගැන වගේම පළාත් පාලන අමාත්‍යාංශයේදී මේ මැතිවරණ ගැන කතාබහට ලක් වුණා. විශේෂයෙන් සඳහන් කරන්නේ රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය ගත්තාම 2025 වසරේදී සහ 2026 මේ ඉදිරියේදී ඉදිරිපත් වීමට නියමිත වෙලා තියෙන මේ අයවැයේදී ප්‍රතිපාදන කොයි විදිහට බෙදලා තියෙන්නේ කියන කාරණේ පිළිබඳව අවධානය යොමු කර යුතුයි. එහිදී 2025 වසර ගැන සඳහන් කරනවා නම් මූලික වශයෙන්ම පුනරාවර්තන වේදම් විදිහට බිලියන 549ක මුදලකුත් මූලධන වේදම් විදිහට බිලියන 38ක මුදලකුත් සම්පූර්ණයෙන්ම බිලියන 588ක් විදිහට 2025 වසරේදී රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයට මුදල් වෙන් වෙලා තියෙනවා. එම මුදලට සාපේක්ෂව 2026 පිළිබඳව සඳහන් කිරීමේදී පුනරාවර්තන වේදම් විදිහට බිලියන 635ක මුදලකුත් මූලධන වේදම් විදිහට බිලියන 39ක මුදලකුත් සම්පූර්ණ මුදල විදිහට බිලියන 674ක මුදලකුත් එම අමාත්‍යාංශයට වෙන් වෙලා තියෙනවා. රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය ගැන කතා කරද්දී විශේෂයෙන් දෙපාර්තමේන්තු ආයතන රාශියක් මේ අමාත්‍යාංශය යටතට අයත් වෙනවා. ඒ වගේම තමයි මේ රට පුරාම විහිදුණු අමාත්‍යාංශයක් ගැන කතා කරන්න පුළුවන්. එතකොට විශ්‍රාම වැඩ දෙපාර්තමේන්තුව, රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව, ඒ වගේම දිස්ත්‍රික්ක කාර්යාලය සියල්ලම, එතකොට රාජ්‍ය සේවා විශ්‍රාමිකයන්ගේ බාර අරමුදල, පළාත් පාලන සේවා වැඩ අරමුදල, දේශීය ණය සංවර්ධන අරමුදල මේ අමාත්‍යාංශය යටතට තිබෙනවා. ඒ වගේම තමයි පරිපාලන සේවය, ගණකාධිකාරී සේවය, එතකොට ක්‍රම සම්පාදන සේවය, ඊට පස්සේ ඉංජිනේරු සේවය, ඊට පස්සේ ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවය, වාස්තු විද්‍යාඥ සේවය, මේ වගේ ආයතන ගොඩක් මේ අමාත්‍යාංශය යටතට එකතු වෙලා තියෙනවා. විශේෂයෙන් මේ අමාත්‍යාංශයෙන් මූලිකව සිද්ධ කරන රාජ්‍ය සේවා පුහුණුව සහ විශ්‍රාම වැටුප් ලබා දීම කියන කාරණා දෙක. 2025 වසර පිළිබඳව සඳහන් කරනකොට 2025 අයවැයේදී ඔවුන් ඉලක්ක විදිහට තියාගෙන සිටි දේවල් මේ වෙනකොට ප්‍රගතියක් අත්දලා තියෙනවද නැද්ද කියන කාරණේ බලා ගැනීම හැකියාවක් තියෙනවා. ඒ අතරින් ග්‍රාම නිලධාරීන්ගෙන් 70% සඳහා උපකරණ ලබා දීම, දිස්ත්‍රික්ක 7ක සිටින ග්‍රාම නිලධාරීන් සඳහා තොරතුරු සහ සංනිවේදන සාක්ෂරතාවය පිළිබඳව පුහුණු ලබා දීම 2025 ඉලක්ක අතර පවතිනවා. ඒ වගේම 7,23,000ක් පමණ වන විශ්‍රාමිකයන් සඳහා විශ්‍රාම වැටුප් ගෙවන්න 2026 දී 7,23,000ක් වෙන විශ්‍රාමිකයන් සඳහා විශ්‍රාම වැටුප් ගෙවන්න 2025 වසරේදී මිලියන 441ක මුදල වෙන් කරගෙන තියෙනවා. මේ අමාත්‍යාංශය ගැන කතා කරද්දී විශේෂයෙන්ම කතාබහට ලක් වෙන කාරණේ තමයි මේ වසර 10කටත් වඩා කාලයක් ඇදෙමින් පවතින පළාත් සභා ඡන්දය. ලොකු බලාපොරොත්තුවක් තියෙනවා මේ අවුරුද්දේ ඡන්දය තියයි කියලා. ඒ වගේම විපක්ෂය ඇතුළු පිරිසක් කියනවා මේ අය ඉතිහාස වෙන් කරලා තියෙන මුදල් එක්ක ඡන්දය තියන්නේ නැති වෙයි කියලා. ඉතින් මේ ගැනත් අපිට අද දවසේ අත්තරතුරු දැනගන්න පුළුවන් වෙයි ඡන්දය තියයිද නැද්ද කියන කාරණේ සම්බන්ධව. ඒ වගේම තමයි රණවිරුවන් සම්බන්ධයෙන් කතා කරනවා නම් මේ අමාත්‍යාංශයේදී ආබාධිත රණවිරුවන් සහ ක්‍රියාන්විතයේ සිටියේදී මියගිය රණවිරුවන්ගේ පවුල් සඳහා ඔවුන් විසින් ලබා දෙන දීමනාවක් තිබෙනවා. 2025 වසරේදී එම දීමනාව 38,910ක ප්‍රමාණයක් අතරේ මිලියන 49,000ක මුදලක් ප්‍රතිපාදන වශයෙන් වෙන් කරලා තියෙනවා. ඊළඟ අමාත්‍යාංශය තමයි අද දිනේදී විවාදයට ලක් කරන කම්කරු අමාත්‍යාංශය. විශේෂයෙන්ම මේ කම්කරු අමාත්‍යාංශය යටතේ කම්කරු දෙපාර්තමේන්තුව, මිනිස් බලහාර රැකිරක්ෂා දෙපාර්තමේන්තුව, ජාතික වෘත්තීය සුරක්ෂිතතා සහ සෞඛ්‍ය ආයතන කියන ආයතන අන්තර්ගත වෙලා තියෙනවා. කම්කරු අමාත්‍යාංශය ගැන සඳහන් කරනවා නම් 2025 වසර සහ 2026 කියන වසරවලට සාපේක්ෂව බලනකොට සාමාන්‍යයෙන් ලංකාවේ සේවා වැඩමුළු සිදු කරන කම්කරුවන් වෙනුවෙන් ඒ අදාළ කරන වේදිකම් සිදු කරන මේ අමාත්‍යාංශය යටතේ. එතකොට එවැනි ප්‍රජාවක් සඳහා කොහොමද ප්‍රතිපාදන වෙන් වෙලා තියෙන්නේ, කොහොමද මේ දේවල් වල ප්‍රගතිය සිදු වෙලා තියෙන්නේ කියන කාරණය මේ වෙනකොට බලා ගන්නට සහ මේ වෙනකොට අධ්‍යයනය කරන්න හැකියාව තියෙනවා. 2025 වසර වෙනකොට පුනරාවර්තන වේදම් විදිහට බිලියන 4ක මුදලක් සහ මූලධන වේදම් විදිහට බිලියන 1ක මුදලක් වෙන් වෙලා තියෙනවා. ඒ සම්පූර්ණව ගත්තාම බිලියන 6ක මුදලක් විදිහට මේ අමාත්‍යාංශයට 2025 වසරේදී වෙන් වෙලා තියෙනවා. 2026 වසරේදී සම්පූර්ණ මුදල විදිහට බිලියන 6.4ක මුදලක් මෙම අමාත්‍යාංශයට වෙන් වෙලා තියෙනවා.
එම මුදල පුනරාවර්තන වියදම් විදිහට බිලියන 5.2ක මූලධන වියදම් විදිහට බිලියන 1.2ක් හැටියටත් වෙන් වෙලා තියෙනවා. කම්කරු අමාත්‍යාංශය ගැන කතා කරද්දී මේ කම්කරු කියන්නේ රාජ්‍යාංශයේ පෞද්ගලික අංශයේ වේවා මේ හැම කම්කරු ගැනම අයිති වෙන අමාත්‍යාංශය. ඉතින් කම්කරු නීති ප්‍රතිසංස්කරණය ගැන කතා බහක් තිබුණා. ඉතින් මේ අවුරුද්දේ ඒ වෙනුවෙන් මුදල් වෙන් කරලා ඇති කම්කරු නීති ප්‍රතිසංස්කරණය වෙයි කියන බලාපොරොත්තුව තියෙනවා. ඒ වගේම තමයි කම්කරු අමාත්‍යාංශය ගැන කතා කරද්දී විශේෂයෙන්ම මේ පරිපාලක සභාව ගැන කතා බහක් දක්වනවා. ඒ පරිපාලක සභාවතනුත් වතු කම්කරුවන් සම්බන්ධයෙන් පරිවැඩි කිරීම සම්බන්ධයෙන් කතා බහකට ලක් වුණා. මේ පරිවැඩි කිරීම කරලා තියෙන්නේ කොහොමද? මේක රජයෙන් දෙන වැඩි කිරීමක්ද එහෙම නැත්නම් ආපුතුන්ගෙන් දෙන වැඩි කිරීමක්ද? මේ සම්බන්ධයෙන් අද අයවැය විවාදෙද්දී කතා බහට ලක් වෙයි. මේ සම්බන්ධව අපි අවධානය යොමු කරන්න ඕනේ. ඒ වගේම තමයි 2026 අයවැය යෝජනා අතරේ වතු කම්කරුවන්ගේ වැඩි කරන මිලියන 16ක මුදලක් මේ වෙනකොට වෙන් කරලා තියෙනවා කත් ඔබට මතක් කරන්නට ඕනේ. ඔබට අපි පෙර දිනයන් වලදී සඳහන් කරා වගේම අයවැය කාර්ය සභාව විවාදයේ පැවැත්වෙන අවස්ථාවන්දී ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ ෆැක්ට්සීක ඒකකයේ විසින් අයවැය සම්බන්ධ ඉදිරිපත් කරන කරුණු සම්බන්ධයෙන් දත්ත පරීක්ෂාවක් අපි සිදු කරනවා. ඉතින් ෆැක්ට්සීකත් එක්ක එකතු වෙලා සිටියොත් ඒ සම්බන්ධයෙන් ඔබට දැනුවත් වෙන්න පුළුවන්.